ලියලා ඉවරයි සර්. හරිනේ. හරි එතකොට අන්තිම යුස කැටගරි එකත් හරි. අපි බලමු ආයිත් මුල ඉඳලා. හරි අපි අද පාඩමේ මේන්ම පාර්ට් එක විදියට මෙතන තමයි අපි පටන් ගත්තේ. කොහොමද කම්පියුටර් එකක් සිලෙක්ට් කරගන්නේ කියලා. එතකොට කම්පියුටර් එකක් සිලෙක්ට් කරගන්න ඕන යූසර්ගේ රික්වයර්මන්ට්ස් බලලා තමයි රික්වයර්මන්ට්ස් වලට ගැලපෙන්න තමයි කම්පියුටර් එක සිලෙක්ට් කරගන්න ඕන. එතකොට අපි කම්පියුටර් එකේ පර්ෆෝමන්ස් අපේ වැඩ ටික කරගන්න පුළුවන් මට්ටමේ පර්ෆෝමන්ස් තියෙන්න ඕන. ඒ පර්ෆෝමන්ස් ගන්න නම් කම්පියුටර් එකේ හાર્ඩ්වෙයාර්ස් අවශ්‍ය විදියට තියෙන්න ඕන. හරි එතකොට අපි මුලින්ම බැලුවේ අපි කම්පියුටර් එක යූස් කරන්නේ ස්ටේබල් ප්ලේස් එකක තියාගෙනද නැත්නම් අපිට ප්ලේසස් කීප එක අපි ගෙනහිල්ලා යූස් කරන්න වෙනවද කියලා තමයි බැලුවේ. එහෙම බලලා තමයි අපි සිලෙක්ට් කරගත්තේ අපිට මැච් වෙන්නේ පෝර්ටබල් කම්පියුටර් එකක්ද නැත්නම් නන් පෝර්ටබල් කම්පියුටර් එකක්ද කියලා. හරි මුලින්ම බලන්න ඕනේ ඒක තමයි අපි කම්පියුටර් එකක් සිලෙක්ට් කරගන්නේ යද්දී අපේ යූසේජ් එක කොහොමද වෙන්නේ කියලා. හරි ඊට පස්සේ අපි බැලුවා යූසර්ගේ රික්වයර්මන්ට්ස් විදියට එක එක යූසර්ස්ලා අපි මුලින්ම අර අපි කතා කර කම්පියුටර් සිස්ටම් කියන කැටගරි එකේ පාර්ට් තුනක් තමයි තිබුණේ හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් ලයිව්වෙයාර් කියලා. එතකොට ලයිව්වෙයාර් කියන කැටගරි එක තමයි අපි මෙතන යූසර්ස් කියලාත් කියන්නේ යූසර් කැටගරි විදියට අපි ගත්තේ ලයිව්වෙයාර් කියන පාර්ට් එක තමයි මේ අරගෙන බැලුවේ අදාළ යූසර්ස්ලට මැච් වෙන කම්පියුටර්ස් මොනවද කියලා ඒගොල්ලෝගේ රික්වයර්මන්ට්ස් බලලා. හරි ඊට පස්සේ ඒකෙදි අපි මුලින්ම කරේ යූසර් කැටගරි එක විදියට ගත්ත හෝම් යූසර්ස් කියන කැටගරි එක. හෝම් යූසර්ස් කියලා කිව්වේ එතකොට ප්‍රොෆෙෂනල් විදියට IT ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කට්ටිය නෙවෙයි හොබි එකක් විදියට හරි part time විදියට හරි කම්පියුටර්ස් යූස් කරන කට්ටිය. ඒගොල්ලන්ට එතකොට අපි මොනවද කියලා බැලුවා ඕන වෙන වැඩ normal ගොඩක් වෙලාවට ෆිල්ම්ස් බලන්න සින්දු අහන්න සෝෂල් මීඩියා වලට ඔන්ලයින් shopping banking ඔය වගේ වැඩවල තමයි ඒගොල්ලෝ කම්පියුටර්ස් යූස් කළේ. එතකොට ඒ වගේ වැඩ කරගන්න අපිට ලොකු පවර් එකක් තියෙන කම්පියුටර්ස් ඕන වෙන්නේ නැහැ. normal basic පවර් එකක් තියෙන normal computers යූස් කරන්න පුළුවන්. එතකොට normal desktop එකක් ලැප්ටොප් එකක් නැත්නම් නෝට්බුක් එකක් වගේ යූස් කරන්න පුළුවන් ඔය රික්වයර්මන්ට්ස් ටිකට හරියට ගැලපෙන්න. හරි දෙවෙනි කැටගරි එක විදියට අපි ගත්තේ ස්ටුඩන්ට් කියන කැටගරි එක. ඒකෙදී අපි තව සබ් කැටගරිස් දෙකක් විදියට ගත්තා යුනිවර්සිටි ස්ටුඩන්ට් නැත්නම් ස්කූල් ස්ටුඩන්ට් කියලා. එතකොට ස්කූල් ස්ටුඩන්ට් කෙනෙක්ට නම් normal desktop එකක් යූස් කරන්න පුළුවන්. ගෙදර ඉඳන් තමයි ගොඩක් වෙලාවට ස්කූල් ස්ටුඩන්ට් කෙනෙක් කම්පියුටර් එක යූස් කරන්නේ. හැබැයි යුනිවර්සිටි ස්ටුඩන්ට් ගත්තට පස්සේ යුනිවර්සිටි එකට ගෙනහිල්ලත් යූස් කරන්න ඕන වෙනවා. ඊට පස්සේ ගෙදර ආවට පස්සෙත් යූස් කරන්න ඕන වෙනවා. ඒ නිසා ඩෙස්ක්ටොප් එකක් ගොඩක් වෙලාවට මැච් වෙන්නේ නැහැ. ඒ නිසා ලැප්ටොප් එකක් තමයි නැත්තම් නෝට්බුක් එකක් තමයි ගොඩක් වෙලාවට මැච් වෙන්නේ. හරි එතකොට ඒගොල්ලොන්ගේ පර්පස් එක බැලුවොත් ඔන්ලයින් ක්ලාසස් ඊට පස්සේ කමියුනිකේට් කරන්න ඊට පස්සේ normal ඉන්ටර්නෙට් සර්චස් වලට තමයි ස්ටුඩන්ට් කෙනෙක් කම්පියුටර් යූස් කළේ. ඊළඟ යූසර් කැටගරි එක විදියට ඔෆිස් යූසර් නැත්නම් බිස්නස් යූසර් කියන කැටගරි එක ගත්තා. ඒගොල්ලොත් ප්‍රොෆෙෂනල් ජොබ් රෝල් එක විදියට IT ෆීල්ඩ් එකේ වැඩ කරන කට්ටිය නෙවෙයි normal ජොබ් එකේ වැඩ ටික ප්ලේසින් කරගන්න තමයි ඇඩිෂනල් දෙයක් විදියට තමයි කම්පියුටර්ස් යූස් කරන්නේ ගොඩක් වෙලාවට. එතකොට ඒගොල්ලොන්ගේ රික්වයර්මන්ට්ස් වෙන්නේ ඩොකියුමන්ට්ස් හදන්න, account වැඩ, data entry ඊට පස්සේ online meeting ඔය වගේ වැඩ. ඒ වගේ වැඩ කරගන්නත් ලොකු processing power එකක් තියෙන කම්පියුටර්ස් ඕන වුණේ නැහැ. එතකොට normal desktop එකක් තමයි ඒගොල්ලන්ටත් ගැලපුණේ. ලැප්ටොප් එකක් වගේ ඕන වුණේ නැහැ. office usersලා, business usersලා ගොඩක් වෙලාවට ස්ටේබල් ඔෆිස් එකේ ඉඳන් නැත්තම් work from home කරනවා නම් ගෙදර ඉඳන් වගේ ස්ටේබල් ප්ලේස් එකක ඉඳන් තමයි වැඩ කරන්නේ.
නිසා ගොඩක් වෙලාවට ඩෙස්ක්ටොප් එකක් තමයි මැච් උනේ. ඊළඟට ප්‍රොෆෙෂනල් යූසර්ස්ලා මේගොල්ලෝ තමයි IT ෆීල්ඩ් එක ජොබ් එක විදියට IT ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කට්ටිය. ඒගොල්ලෝ සබ් කැටගරි කළා අපි කැටගරි කීපයකට ඔය විදියට. එතකොට ඒගොල්ලන්ට තමයි පවර්ෆුල් අපිට කතා කර යූසර් කැටගරිස් වලින් වැඩිම පවර් එකක් තියෙන කම්පියුටර්ස් ඕනුනේ මෙන්න මේ ප්‍රොෆෙෂනල් යූසර් කියන කැටගරි එකට. එතකොට ඒගොල්ලන්ට ලැප්ටොප් එකකින් කරන වැඩ ඊට පස්සේ නැත්තම් ඩෙස්ක්ටොප් එකකින් දෙන පර්ෆෝමන්ස් එක මදි. ගොඩක් වෙලාවට ඊට වඩා පවර්ෆුල් කම්පියුටර් එකක් ඕනුනේ ප්‍රොෆෙෂනල් යූසර් කියන කැටගරි එකට. එතකොට අපි මුලින් කම්පියුටර් කැටගරිස් වලදී කතා කරපු වර්ක් ස්ටේෂන් කම්පියුටර් කියන කැටගරි එක තමයි මෙන්න මේ ප්‍රොෆෙෂනල් යූසර්ස්ලාට ගොඩක් මැච් උනේ. හරි ඊළඟට ගේමර් කියන කැටගරි එක කිව්වා ගේමින් ඉන්ඩස්ට්‍රි එක මෙතෙන්දි වෙන්නේ ගේම් ප්ලේ කරන එක තමයි. ගේම් එකක් ගේම් ප්ලේ කරන්න පුළුවන් අපිට කම්පියුටර් ගේම්ස් පුළුවන් ඊට පස්සේ මොබයිල් ගේම්ස් ඊට පස්සේ ගේමින් කන්සෝල් ඊට පස්සේ අර මම මුලින් පෙන්නපු VR ගේම් තියෙනවා virtual headset එක ඒ විදියට පුළුවන් නැත්තම් සිමියුලේටර් ගේම්ස් ඔය වගේ එක එක විදියට ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. ඒ ප්ලේ කරන ගේම්ස් සෝෂල් මීඩියා වල ලයිව් ස්ට්‍රීම් කරලා ඒ වගේ එහෙම ඉන්ඩස්ට්‍රි එකක් තමයි මේ ගේමින් ඉන්ඩස්ට්‍රි එක කියලා කියන්නේ. ගේමින් ඩිසයින් කරන එක ගැන නෙවෙයි මේ කිව්වේ ගේම් ප්ලේ කරන යූසර්ස් ගේමර් කියන යූසර් කැටගරි එක. එතකොට ඒගොල්ලොන්ට නෝමල් ඩෙස්ක්ටොප් එකකින් ලැප්ටොප් එකකින් කරන වැඩවලට වඩා ටිකක් පවර්ෆුල් කම්පියුටර් එකක් තමයි ඕන උනේ. ගොඩක් වෙලාවට ගේමින් ඉන්ඩස්ට්‍රි එකේදී GPU පවර් එක තමයි ඕන වෙන්නේ. ග්‍රැෆිකල් දේවල් මේකෙදි ප්‍රොසෙස් වෙන නිසා. ඒතකොට GPU පවර් එක ටිකක් වැඩිපුර තියෙන කම්පියුටර් එකක් තමයි ඕන වෙන්නේ. එතකොට මේ කැටගරි එකටම හදපු ගේමින් කම්පියුටර් කියලා කම්පියුටර්ස් ජාතියකුත් තියෙනවා. වර්ක් ස්ටේෂන් කම්පියුටර් වගේ ජාතියක් තමයි ඒකත් ගේමින් කම්පියුටර්ස් කියලා කියන්නේ. ඒක තමයි මේ කැටගරි එකේ යූස් කරන්නේ. හරි ඔය විදිහට තමයි අපි යූසර්ස්ලා කවුද කියලා හඳුනාගත්තේ. හරි අපිට ඊළඟට තියෙන්නේ යූසර් කැටගරි වලට අදාළව කොහොමද කම්පියුටර් එකක් සිලෙක්ට් කරගනිද්දී බලන්න ඕන ඉන්ටර්නල් ඩිවයිසස් වල තියෙන ඕන ස්පෙસિෆිකේෂන් මොනවද කියලා තමයි ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ. මදර්බෝඩ් එක කොහොමද මදර්බෝඩ් එක ගැන ඊට පස්සේ CPU GPU ගැන මෙමරි ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හරි ඒ ටික අපි ඊළඟ දවසේ බලමු. හරි එහෙනම් අදට නතර කරමු. good night එහෙනම්. ආයිබෝන් සර්. ආයිබෝවන්. ආයිබෝන්. හරි ආයිබෝවන් good night. good night.